ඉන්දියන් කොමසාරිස් කාර්යාලය ළඟට වැඩමවන්නට යෙදුනේ හද කකියවන වේදනාවෙන් මේ ලෝකෙට යථාර්ථවාදී ධර්මයක් එලිපෙහෙලි කළ අඳුරේ අතපත ගාපු මෝහාන්ධකාරයෙන් වැසුණු ලෝකයට ප්‍රඥාවේ එළියෙන් සත්‍යාවබෝධය උදා කර දුන්න අපේ ශාස්ත්‍රූවරයා ලෞතර බුදුහාමුදුරුවෝ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අති උතුම් බුද්ධත්වයට පත්වෙච්ච උතුම් බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච බුද්ධගයා බිම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් ඉතාමත් සාහසික විදියට ඒ ස්ථානයේ කිලිටි කළා. ඒ සිද්ධිය නිසාවෙන් අපේ ශාස්ත්‍රවරයා හැටියට අපේ ආගමික නායකයා හැටියට අපගේ එකම චින්තකයා හැටියට ඒ වගේම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ගෝලයෝ හැටියට අපට අතිශය වේදනාවක් සහ කම්පනයක් මේ මොහොතේදී අපේ හිතවල ඇති වෙලා තියෙනවා. මේ ලෝකයේ ගත්තොත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජනගත කරන්න ඒ වගේම ලෝකට බෙදා හැරීම සම්බන්ධයෙන් අපි දන්නවා එක ලේ දිනක් මේ දක්වා හෙළලා නැති බව අපි දන්නවා. ලෝකයේ තියෙන සියලුම ආගම් ගත්තොත් ඒ සියලුම ආගම් ලේ හලලා ජීවිත මතින් 100,000 ගණන් ලක්ෂ ගණන් ජනයා මහමග මරා දාලා ඒ වගේම කුරුස යුද්ධ නොඑක ආදී කලකෝලාහල ඇති කරලයි ඔවුන් තමන්ගේ මිෂනරි ව්‍යාපාරය ලෝකේ පුරා දියත් කළේ. අවිහිංසාවාදී ලෙසින් තමන්ගේ ධර්මය සමාජගත කිරීම සඳහා බෞද්ධයෝ කවදාකවත් අවි යටට අරගෙන අන්තවාදී ලෙසින් එවැගේම සදාචාරාත්මක නොවන විදියට ලෝකයේ කොතනකවත් ඒ බලපෑම් කරලා නැහැ. ඒ වගේ වටා පිටාවක අද අපිට පේනවා ලංකාවේ විතරක් නෙමෙයි බුරුමේ තායිලන්තයේ ඇතුළු සියලුම බෞද්ධ රටවල් අද මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් බුරුමේ රෝහිංග්‍යා ප්‍රදේශයත් දකුණු තායිලන්තයත් මේ ප්‍රදේශ සියල්ලක්ම පාහේ අද මුස්ලිම් අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් වෙලා අද බෞද්ධ අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ඒ බෞද්ධයන්ගේ අසරණ භාවය සලකලා බෞද්ධ ලෝකයා නැගිටින විට අද බටහිර සහ ඇතම් ඊනියා මාධ්‍ය මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වගේම බෞද්ධයන්ගේ නැගිටීම බෞද්ධ ත්‍රස්තවාදයක් දක්වා උවා දක්වන්න මේ පාරට මාධ්‍ය විසින් අද කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා ටයිම් සංග්‍රහය ඇතුළු බොහෝ බටහිර මාධ්‍ය ඒ වගේම ඊනියා බොහෝ මාධ්‍ය විසින් ඔවුන් මේ බෞද්ධ ත්‍රස්තවාදයක් ඇතැයි ලෝකයට හෙළිදරව් කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඇත්ත නම් යථාර්ථය නම් අපිට පේනවා දවසින් දවස අල් කොයිඩා ජිහාද් ඒ වගේම තෞහීද් ජමාත් ඒ වගේම අලුතෙන්ම අපි ගත්තොත් දැන් ඉන්දියාවේ ඇති වෙලා ඉන්න ත්‍රස්ත කණ්ඩායම මුජහිදීන් ත්‍රස්තවාදී සංවිධානය ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 22 වෙනිදා මුජහිදීන් සංවිධානය පිළිබඳ ඉන්දිය මධ්‍යම රජයේ ඔත්තු සේවාවන් මගින් පැහැදිලි ලෙස බුද්ධ ගයාවටත් ඒ වගේම දිල්ලියට ප්‍රහාරයක් එල්ල කරන බව බුද්ධ්‍යංශ වාර්තා කොට තිබියදී ඉන්දියාව මොකද්ද කළේ? ඉන්දියාවට බැරි වෙලා තියෙනවා මේ ලෝකේ ඉන්දියාව සම්බන්ධයෙන් ගරුත්වය එකතු කරපු මහා ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච බුදුබිම ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන් රැකලා දෙන්න මේ වාසිබස් දොඩන කලාපයේ චණ්ඩිය බවට පත් වෙලා ඉන්න ඉන්දියාව ඔවුන්ගේ වචන වලින් කියනවා නම් අපි තමයි කලාපේ බලවත් කියලා නෑ. අද නරිගානට වැටලා තියෙනවා. බුද්ධ ගයාව විතරක් නෙමෙයි අපේ අනිත් ඓතිහාසික ස්ථාන වලටත් වෙන්නේ මේ ඉරවමමද කියන එක අපි ප්‍රශ්න කරන්න අවශ්‍යයි. අපි විශේෂයෙන් කියන්න ඕනි ඉන්දියා මධ්‍යම රජයේ බුද්ධි ප්‍රධානිය ශිවශංකර් මෙනන් මහත්වෝ ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ පළාත් සභාව ගැන හෝ ඒ වගේම ලංකාවේ ස්වෛරී භාවය ඒකීය භාවය ගැන නෙවෙයි ලැජ්ජ නැතුව ආපස්සට ගිහිල්ලා මේ පොදුබිම් රකින්න වැඩපිළිවෙලට යන්න කියන එක අපි කියන්න ඕනි. ඉන්දියාවේ කුකුලෙක් මැරුණත් පාකිස්තානයේ ඇඟිල්ල දිගු කරන ඉන්දියාව අසමත් වෙලා තියෙනවා ලෝකවාසී බෞද්ධයන්ගේ උරුමයන් ආරක්ෂා කරලා දෙන්න. ඒ නිසා අපේ එකම ඉල්ලීම මෙච්චරයි. මේ රටට ඇඟිලි ගහන්න මාන බලන එක නෙමෙයි ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මාකට බඳු වෙච්ච බුද්ධ ගයාව ඒ වගේම ලුම්බිනිය වාරාණසි ඒ වගේම කුසිනාරා වැනි
බෞද්ධයන් විසින් සදාකල්හි වන්දනා කළ යුතු මේ පූජනීය ස්ථානයන් ආරක්ෂා කොට දෙන හැටියට අපි විශේෂයෙන් මේ මොහොතදී ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ප්‍රහාරයත් එක්ක අපි දකින දෙයක් තමයි අද බටහිර යුරෝපයේ බොහෝ කල්ලි කණ්ඩායම් එකතු වෙලා යුරෝපයේ බටහිරත් ඇමරිකාව ඇතුළු සියලු රාජ්‍යන්හි දවසින් දවස බුදු සමය වැළඳ ගන්නවා. ප්‍රකෝටි ගණන් ජනතාව, ඒ ජනතාව විශේෂ ජනතාව නෙමෙයි, ඇතැම් විට ඒ മന്ത്രി කණ්ඩායම් වල ඉන්න සෙනටර්ස්ලා, ඒ වගේම බොහෝ විවිධ වෘත්තිකයෝ බුදු සමය හොයාගෙන ඇවිල්ලා බුදු සමය වැළඳ ගන්නා වෙලාවක බටහිර ඊනියා දෙතුම්වාදී මාධ්‍ය වලට ඕන වෙලා කියනවා බෞද්ධයෝ ම්ලේච්ඡයෝය, බෞද්ධයෝ පාරේ ගහගන්නන්ය යනාදී වශයෙන් බෞද්ධයාගේ මේ තියෙන සාමයික බව බිඳලා බෞද්ධයන් ම්ලේච්ඡයින් හැටියට හංවඩු ගහන්න මේ මාධ්‍ය තුමනා වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න ගමන් අපේ බලවත් අප්‍රසාදය, ඒ වගේම අපේ බලවත් පිළිකුල අපි ඉන්දියාව වෙත පළ කරන්න අවශ්‍යයි. මොකද මේ ප්‍රහාරය නතර කරගන්න අවස්ථාවන් සියල්ලක් උදා වෙලා තියෙද්දි ඒ කිසිවක් ඉන්දියාව ඉටු කොට නැහැ. ඒවා මගහැරීම නිසා අවසාන වශයෙන් සිද්ධ වුණේ බුද්ධ භූමිය සාහසිකයන්ගේ අතින් කැලිසීම විතරයි. ඒ සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය මේ වෙලාවේ අපි මේ මොහොතේදී පළ කර සිටින්න අවශ්‍යයි. ඒ වගේම අපේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිලන්ත මැතිතුමත් අපේ කිරම විමල ජෝති නායක හාමුදුරුවොත් මාධ්‍ය අමතර වැඩ